Hi guys, ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ Facebook page එකට සති 3 වටුව ගෙනියලා හදන්නේ කොහොමද කියන වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එක තමයි මේ මම අද කරන්නේ. ඔයාලා සති 3 වටුව අරන් ගියාට පස්සේ අනිවාර්යෙන් කොහොමත් ඔයාලා කූඩුව ගහලා තමයි ගෙනියන්නේ. ඉතින් සත්තු ගෙනිච්චට පස්සේ ගෙදෙට්ට ගිහිල්ලා අනිවාර්යෙන් දවස් 5ක් සාමාන්‍ය ඇන්ටිබයොටික් එකක් එව්ලොෆ්ලොක්සින් වගේ තියෙන ඇන්ටිබයොටික් එකක් දවස් 5ක් අනිවාර්යෙන් මේ සත්තුන්ට බොන්න දෙන්න ඕනේ. ඒ කියන්නේ අද දවසේ පටන් ගත්තා නම් අදිල්ල දවස් 5ක් වෙනකන් වෙන කිසිම වතුර එකක් නැහැ. එව්ලොෆ්ලොක්සින් එහෙම නැත්නම් ඇන්ටිබයොටික් මිශ්‍ර වතුර එකක් තමයි මෙයාලට බොන්න දෙන්න ඕනේ. මොකද ඔයාලා ට්‍රාන්ස්පෝර්ට් කරද්දි එහෙම නැත්නම් හිටපු තැන සත්තුන්ගේ කාලගුණය සහ ඔයාලගේ කාලගුණය වෙනස් වෙනවා. ඒක නිසා ට්‍රාන්ස්පෝර්ට් කරන අතරතුර එයාලගේ කාලගුණය වෙනස් වීම නිසා ගෙදර ගෙනාවට පස්සේ අනිවාර්යෙන් සෙම හැදීමේ ප්‍රවණතාවය වැඩි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඇන්ටිබයොටික් එකක් එව්ලොෆ්ලොක්සින් වගේ එකක් අනිවාර්යෙන් දවස් 5ක් යනකම් මේ වටුවන්ඩ දෙන්න ඕනේ. එහෙමනම් තවත් වීඩියෝ එකක් අරන් මම එනකම් ගිහිල්ලා එන්නම්.